දින කියද මෙලෙස මරණාධාර සමිතියේ භාණ්ඩාගාරිකතුමනි අවසරයි. ඔබ ජමිතුමනි අවසරයි. එහෙනම් ඉතින් අපි කාර්යය කියලා පටන් ගමු. මරණාධාර සමිතියේ පින් අතේ වැඩක් ඒ උනාට යටින්ගේම දෙයිද සරත් හොඳ ගති තියෙන හොඳ මිනිහෙක් අපේ සරත් අනේ ඉතින් අපි දන්නේ නැති පොරනේ සරත් සල්පිල පටන් ගමු. ඔන්න ඔය කෙලෙවක ඉඳලා පිළිවෙලට බොට් ටික හදලා දෙනවා කිව්වේ. කෙලෙවට ඉඳලා පටන් ගන්නකො. මුලින්මිනි සොබියක්. කරන්නට පවුල එපා නේද? දෙයියනේ කියලා සොබියක් කර තියන්න බාන්න ලන්සුවක්. අපි ඔබේ සොබියක් කාගේ සල්පිල බාන්නට නෙමෙයි. ගණන් හිලව ටික හදන්න ඉතින් අන්න සොබියක් කත් තියන්න. ඔන්න ඔය කෙලෙවරුන් තියෙන පාසලේ ගන්න බතට. हाँ ये नहीं मैं मित्र नहीं लग मित्र ඕම් බලපන් මල යන්නේ අද නම් මම නිදා ගන්න නාට්‍ය බලලමයි යන්නේ අනේ නිකන් හිතුවයි යන් ගියා උඹ මේ හිටගෙන නිදා ගන්න මනුස්සයා නුඹ මතකනේ ගියපෝ ඒක රුපියල් 20ක් ගෙනාවා සල්පි බඩුවක් අරගෙන මම කිව්වේ තුනේ ගෙදර 6 ගෙනම දීලා තියෙනවා රස අලුව පාර්සලයක් තියන්න බලන්න දෙන්නේ කියලා ලන්සුවක් රුපියල් 20යි 20යි රුපියල් 50යි 50යි රුපියල් 100යි 100යි ඇවරයි දෑවරයි දැන් ඉවර කරන්න එපා. තාඩිය කැදයි යන්න. 3 ඇවරයි. ඔය කොරේ 3 ඇවරයි කියම ඉවරයිනේ. ඒක ඕක දීලා ගන්නවා අනිත් මොනවද තියෙන්නේ. ඕ දැන් තියෙනවා රසම රසේ කජුමුල. අදින විදින කපන කොටන යුද්ධ පරද්දන වීදිය බණ්ඩාර මුදියන් සේවාගේ දීකිරි ගෙදර විල්සන්. තියන්නක දෙන්නේ කියලා මේකට ලම්සු. රුපියල් 20යි 20යි. රුපියල් 100යි රුපියල් 100යි. 500යි 500යි. අපේ දුවනේ කවිය කිව්. ගන්නට හිතුණ දෝසුමනෙට මේ කජු මුල වඩිය පැහැෙනවා ඕකගේ ඇල පාමුල අනේ ගණින් මල්ලි සල්ලි දීලා රස කජු මුල වඩියට දැම්මොතින් පදමට එනවනේ ගොල තියාගෙන ඉතෝ කජු මුල දිව්ව ඔයක කසු පෙරන එලගාව ජිනේ මන් දැනගත්තා අලුත්ම සරමක් ඇඳන් ඒ දිනල්ල මල ඇවිල්ලා ඇති කියලා. කෑ ගහන්න එපා යෝදී. කෑ ගහන්න එපා. ඔය ඉන්නේ මුකුළු කර කර. මන් දන්නෙත් නෑ සරමක් අරගෙන කියලා අලුත් එකක්. කීයද ඔක? මේක වැඩි ගාණක් නෑ. 800යි. කීයද? 800යි බෝල රුපියල් 800යි. කජුවල වටිනාකම දන්න අනර්ග මිනිස්සෙක්. ඇවරයි දෑවරයි 3 ඇවරයි. ඒක අහුලන්නේ අර දීලා 3 ඇවරයි. ආරච්චි මත් වෙනවා අනේ මේ වෙලාව ආරච්චි මහත්තයත් මේ ස්ථානෙටපත් වුණා. ආරච්චි මහත්තයා ඈදි ගත්තා ආන් ඒ බය තියාගනි ආරච්චි මහත්තයෝ මරණාධාර සමිතිය කියන්නේ ගමකට බොහොම වටිනා සම්පත. නැතුවම බැරි දෙයක්. මොකද අපේ මරණය කියන එක කොයි වෙලාවකද කියලා අපිට කියන්න බෑ. කවියකින් කියමුද කියලා. ආරච්චි මහත්තයෝ මරණය අපේ කොයි මොහොතේද කියනු බැරි ඊගාවට ආරච්චිද වෙන්ට බැරි සල්පිල් බඩු විකුණුතින් තමයි හරි රනේ ඔයත් මට දීලා ගියොත්
හරි. ආරච්චි දෙවිලිනේ නෑ හොඳ බඩුවක් ගන්නකො. හරි. සාදුනාතෝ මෙන්න තියෙන වෙලදාල පාරක් රසකීර වට්ටගත්තනේ. ඉතින් කොහමද ඔක සල්පිල් කරන්නේ? ඔය මගුලේ දැන් වැලි ගෑවිලානේ තින්නේ කොහොමද දැන් ඔක සල්පිල් කරන්නේ? වැලි තලපෙකේ ඉතින් වැලි ගෑවුනම මොන බම්බුවක් වෙනවා. දෙයනේ කියලා තියන්න බලන්න ලංසුවක්. රුපියල් 20යි. මල්ලි බාති රුපියල් 20මද තියෙන්නේ? මැනිකේ වැලිතලප කෑල්ලක්වත් කමුද? රුපියල් 100යි. 500යි කියාපිය. රුපියල් 500යි. රුපියල් 500යි අපේ ආරච්චි මහත්තයාගේ. ආරච්චි මහත්තයා බලන්නකෝ ඒ ආරච්චි මහත්තයාගේ පිම්පාට මූණ හඳ වගේ මෙනිකේ අපේ. බිරින්දෑව. දෝනියන්දගේ ගමට පරදන සිරියාව. එහෙම. එසකට මම තොගුණ නිකන් ඉන්දියාප්පයක් වගේ දැනගනි. කොල්ලෝ ඈ 1000යි කියාපා. දැන් මේ 500ට උඩින් එකක්වත් ගියේ නෑ ඕ. බටේ පඬිතුකම් වලින් වැඩක් නෑනේ. 1000යි කියාපා.